Hey guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගේන්නේ වෙනස්ම විදිහක vlog එකක්. Oh my god! Wow! ඉතින් මගේ thumbnail එකෙන් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති මම අද ඔයාලට ගේන්නේ මොකක්ද කියලා. ඔව් මම අද ඔයාලත් එක්ක මම දාපු Temu order එක unbox කරන්නයි යන්නේ. ඉතින් මම හිතනවා මම මේ වීඩියෝ එකේදී ඔයාලට A to Z කියලා දෙන්නම් කොහොමද Temu app එකෙන් order එකක් දාන විදිහ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දිගට බලන් ඉන්න මම ඔයාලට පෙන්නන්න මුලින්ම මොනවද මම Temu එකෙන් order කරේ කියලා. මයිගාව දැනට තියෙනවා මේ වගේ parcels දෙකක්. ඉතින් මම මේ parcels දෙකම Temu එකෙන් order කරේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු මොනවද මේ parcels ඇතුලේ තියෙන්නේ කියලා. මේක මට දැන් ලැබිලා දවස් 3-4ක් වගේ වෙනවා. ඒත් වීඩියෝ එකක් කරන්න ඕන හින්දා මම බොහොම අමාරුවෙන් බොහොම ඉවසීමෙන් හිටියා අද දවසේ එනකන්. ඉතින් අපි යමු first parcel එකට. බලන්න මොනවද ඒකේ තියෙන්නේ කියලා. දැන් එහෙනම් අපි බලමු මොනවද මගේ පාසල් එකේ ෆස්ට් අපිට හම්බෙන්නේ කියලා. ටන් ටටන්. මෙන්න මේ කොලජන් අයි මාස්ක් එක. මොකද මම ගොඩක් ලැප්ටොප් එකත් එක්ක ගොඩාක් වෙලා වැඩ කරනවා. ඉතින් ඒක හින්දා මගේ අයි ඩාර්ක් සර්කල්ස් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි මම මෙන්න මේ කොලජන් අයි මාස්ක් එක ඕඩර් කරේ. මේකට ගොඩක් හොඳ රිවිව්ස් තිබ්බා. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද authentic product එකක් කියලා Temu එකේ. ඉතින් මම හිතන මම මේක use කරලා අනිවාර්යෙන් මේකේ review එකත් ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් මෙන්න මේ collagen eye mask එකත් order කරා. Next පේනවද දන්නේ මෙන්න මේක මම order කරේ. අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. avocado oil මම ඒ වගේම avocado oil එකක් Temu එකෙන් order කරා. මම ඔයාලට මේක පෙන්නන්නම් කොහොමද මේකේ texture එක තියෙන්නේ කියලා. ඔයාලා පේනවද දැන් ටිකක් yellow color එකක් වගේ තමයි තියෙන්නේ. ඔව්. ඉතින් avocado oil එක නම් skin එකට hair එකට ගොඩාක් හොඳ benefits තියෙනවා. මම අනිවාර්යෙන් මේකත් use කරලා මේක නම් review video එකක් ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් මේක මම මීට කලින් use කරලා නැහැ. මේකත් මම reviews කියලා තමයි ගත්තේ. ඉතින් අපි බලමු මේක ටිකක් කාල යූස් කරලා කොහොමද මේකෙන් රිසල්ට් එකක් තියනවද කියලා. ඊළඟට මගේ ඕඩර් එකේ තියෙනවා මෙන්න මේක. මේක නම් ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා. ඔයාලට මොකක්ද මේ කියලා. මේක ඇවිල්ලා hair oiling වලට අපි use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් තමයි මේක. මේ තියෙන applicator එක. ඔව් මේ තියෙන applicator එක ඔයාලට පේනවද දන්නේ මේකේ පොඩි චූටි holes තියෙනවා. මේක මම ගත්තේ hair oiling වලදී ලේසි වෙනවා මේක මේ වගේ එකක් ඔයාගාව තියෙනවා නම්. ඉතින් මෙන්න මේක තමයි applicator එක. මේ තියෙන්නේ bottle එක. මේකට hair oil දාලා ඔයාලට තියෙන්නේ මේ applicator එකේ මෙන්න මෙහෙම hair එකට මේක ගෙනියන්න. මේකෙන් හොඳට ඔයාලට hair එකේ oil apply කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේකත් ගොඩක් අය use කරනවා මම දැක්කා. ඉතින් මේ තියෙන්නේ එක වෙනවද නැනේ. මේක රබර් එකක් වගේ තමයි මේක තියෙන්නේ. මම හිතුවේ මොලේ මේක ඇතුලේ ප්ලාස්ටික් එකක් කියලා. හැබැයි ඇත්තට මේක රබර් එකක් තියෙන්නේ. ඉතින් මේකෙන් හොඳට මෙහෙම ඔයිල් දාලා hair එක හොඳට මසාජ් කරන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මම මෙන්න මේ ස්කැල්ප් මසාජර් එක ගත්තේ.
ඔයිල් දාලා හොඳට hair එක මසාජ් කරන්න. ඕකේ එහෙනම් අපි බලමු මොනවද ඊළඟට ඕඩර් කරේ කියලා. ටන් ටන් මේක බලමු මොකද්ද කියලා. ඕකේ මේක ඇවිල්ලා මේ ආට ඕන දෙයක් දාන්න කන්ටේනර් එකක්. මේක මම ඕඩර් කරේ මගේ මේකප් රිමූව් කරන ඒ මොනවද ඒකට කියන්නේ cotton pads ටික දාන්න and cotton balls and cotton pads දාන්න. මේකේ මම දෙකක් ඕඩර් කරා. මේ තියන්නේ අනිත් එක ඒකම. ඒකත් ඒ එකම විදිය වගේ තමයි ඕඩර් කරේ. මම මේවල ප්‍රයිසස් දාන්නම්. මේ තියෙන එක right ඊළඟට අපි බලමු අද මම තව ඕඩර් කරේ කියලා. මේ ඇවිල්ලා ජොජෝබා ඔයිල් එකක්. මේකට සමහර එක හොහෝබා ඔයිල් කියලාත් කියනවා. මේක හොඳයි hair, nail, skin. ඉතින් මේකත් මම first time තමයි use කරන්න යන්නේ. මේක මම use කළා. මම මේකෙත් ඔයාලට review එකක් ගේන්නම්. බලමු කොහොමද මේක තියන්නේ කියලා. ගොඩක් ඔයිලි. ඒක මං හිතුවට වඩා ඒක ලොකුයි. හොඳ සුවඳක් තියෙනවා ඒකේ. බලමු කොහොමද ඇතුළ ටෙක්ස්චර් එක කියලා. wow my god හොඳ සුවඳක් තියෙනවා මේකේ. මේක මම කලින් ජොජෝබා ඔයිල් යූස් කරලා තියෙනවා. හැබැයි ඒවා මම කලින් යූස් කරපුවා ටිකක් yellow color වලට වගේ තමයි තිබෙන්නේ. මට ඔයාලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අතරම ජොජෝබා ඔයිල් එකේ color එක මොකක්ද කියලා. අපි මේකත් ඉතින් යූස් කරලා බලමු කොහොමද මේකේ රිසල්ට් එක කියලා. ඊළඟට මේකත් ස්කින් කෙයාර් වලම එකක් තමයි. පේනවා ඇති මේකේ නම හිමාලයන් ස්ක්‍රබ්. මේකත් මම ඕඩර් කරේ බොඩි ස්ක්‍රබ් එකක් විදිහට යූස් කරන්න. මේකත් ගොඩක් හොඳයි කියලා කට්ටිය රිවිව්ස් එකට දාලා තිබ්බා. ඉතින් මේකත් මම යූස් කරලා ඔයාලට ගේන්නම් මේකේ රිවිව් එකක්. ඉතින් බලමු මේක. Oh my god. පොඩ්ඩක් දන්නද මේ පොඩ්ඩක් වැටුණා. හැබැයි හොඳ සුවඳයි. මෙන්න මේ වගේ තමයි ඒකේ ඇතුළ. guys ස්ක්‍රබ් එක වැටුණා. ඒකින්ද මට හිතුණා try කරලා බලන්න. බලමු කොහොමද මේක රිසල්ට් එක කියලා. මේක නිකන් ඔයාලට පේනවද දන්නේ නිකන් මේ අර සීනි කැට වගේ චුට්ටක්. හැබැයි අතට රිදෙන්නේ නැහැ එහෙම. One eternity later. ඔයාලා ස්ක්‍රබ් කරනකොට හොඳට මෙහෙම ඔයාගේ ස්කින් එක හොඳට ස්ක්‍රබ් කරන්න.
සුවඳ ඔරෙන්ජ් සුවඳක් තියෙන්නේ ටිකක්. Well, we're waiting. බලමු හොඳට වොෂ් කරලා කොහොමද රිසල්ට් එක කියලා. ගයිස් මම අත් දෙක වොෂ් කරගෙන ආවා. මේ වගේ තමයි තියෙන්නේ. මට නම් පැහැදිලි වෙනසක් පේනවා. සහ අත් දෙකත් හරිම මොයිස්චර් ගතියක් තේරෙනවා අත් දෙකට. ටිෂු එක උත් ගෙනාවේ බලමු මේක කියලා. හැබැයි තාමත් සුවඳ නම් තාමත් ඒ විදිහටම තියෙනවා. හිතනවා මේක ගේම් චේන්ජින් එකක් වෙයි කියලා. එහෙනම් මගේ ෆස්ට් ඕඩර් එකේ තියෙන අන්තිම අයිටම් එක අපි බලමු. මේක මොකක්ද කියලා මට ෂුවර් එකක් නෑ. බලමු. මේ මොකද? අනේ cute. මෙන්න so cute. order අපේරා නේද? අනේ so cute. මේක මොකක්ද දන්නවද? මේක මම ඕඩර් කරේ අර අපේ charger එක තියෙනවනේ. charger එකේ දැන් iPhone එකේ නම් charger එකේ cable එක ගොඩක් කල් යූස් කරනකොට අර මේ කේබල් එක charge එකට ෆික්ස් කරන තැන පොඩ්ඩක් ඒ වයර් එක ගැලවෙන්න බලනවා. එතකොට දැන් කේබල් එක එතකොට සවුත් වෙනවා. ඒ වයර් එක ගැලවුණා කියන්නේ කේබල් එක හැමම කැඩිලා යනවා. ඉතින් ඒක ප්‍රොටෙක්ට් කරන්න තමයි මම මෙන්න මේ දෙක ඕඩර් කරේ. මේක ඔයාලට පුළුවන් මේ කේබල් එකේ ends දෙකෙන් මේ දෙක හයි කරන්න. එතකොට එහෙම කළා ඔයාලට පුළුවන් ඒ කේබල් එකෙන් ප්‍රොටෙක්ට් කරගන්න. ඒක තමයි මේ තියෙන්නේ. right. එහෙනම් දැන් අපි යන් අපේ second order එක බලන්න. Spider-Man and freezing full of fact. You ready, Ron? I'm ready. එහෙනම් guys මගේ second order එක මම දැන් unbox කරන්න යන්නේ. ටිකක් ලොකු එකක් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක නම් ගොඩාක් බඩු තියෙනවා. මොනවද කියලා. මේ මේ එක්ස්ෆෝලියේට් කරන්න බොඩි එක එක්ස්ෆෝලියේට් කරන්න පුළුවන් බ්‍රෂ් එකක්. එක සිනිදුයි රෆ් නැහැ. එතන එකෙන් හොඳට බොඩි එක එක්ස්ෆෝලියේට් කරන්න පුළුවන් මේක. හැබැයි චුට්ටක් ඒකේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේක චුට්ටක් මෙන්න මේ කෙඳි චුට්ටක් යනවා වගේ. බලමු මම මේක කාලයක් යූස් කරලා මම ඔයාලට කියන්නම් කොහොමද මේක හොඳයිද කොහොමද කියලා. next ටන් ටන් මේක ඇවිල්ලා මම ඕඩර් කරේ අපේ ගෙදර කෑම මේස් එක. මේක ඇවිල්ලා ළමයි රනර් එකක්. ටේබල් රනර් එකක්. ඕ ඔයාලට මම හිතනවා පේනවා ඇති කියලා. මේකේ ඩිසයින් එක මෙන්න මේ විදිහයි. එන්ඩ් එකෙන් මෙන්න මේ වගේ ටසල් ඩිසයින් එකක් තියෙනවා. ටේබල් එකේ මැදට තමයි මේක දාන්නේ. ඒ විදිහට දාලා ඔයාලට ලස්සනට ඔයාගේ ටේබල් එක ඩෙකොරේට් කරන්න පුළුවන් මේ වගේ රන එකක්. ටේබල් එකට එකතු කරලා. ඊළඟට අපි බලමු
මොකද්ද? අපේ ෆෝන් එකේ One eternity later. තියෙන කියලා බලන්න. මේ සෙට් එක. wow. මෙතන තියෙන්නේ අපිට නම් ඔයාලට එඩිට් අරගෙන මේ සෙට් එක ඇවිල්ලා ඕගනයිසර් සෙට් එකක්. මේක ඇවිල්ලා ඩ්‍රෙසින් ටේබල් එක ඕගනයිස් කරන්න පුළුවන්. ඩ්‍රෙසින් ටේබල් එක හරි ඔයාලට කැමති දෙයක් ඕගනයිස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සෙට් එකක් මේක එක එක sizes වලින් තමයි මේ containers තියෙන්නේ. මේක එක එක sizes වලින් තියෙනවා. මේක සෙට් එකක්. ප්ලාස්ටික් හින්දා බයයි වැටුණොත් කැඩේ කියලා. මේක box එකක්. මේ වලදී ඔයාලට පුළුවන් පොඩි ආගේ තියෙන පොඩි ගැජමැටික්ස් ටික මේකේ දාන්න. මටත් එහෙම ගැජමැටික්ස් තියෙනවා හැම තැනම. ඉතින් මම ඒකින්ද මම හිතාගත්ත අනිවාර්යෙන් මේ කොහොම හරි මම ඕගනයිස් කරනවා කියලා. මේ තියෙන මේක අනිත් එක like මම හිතනවා මේක ගොඩක් යූස්ෆුල් දෙයක් වෙයි කියලා. මම ඔයාලට මගේ ඩ්‍රෙසින් ටේබල් එක ඕගනයිස් කරනකොට ඒක වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. කොහොමද මම මේක හරියටම යූස් කරන්නේ කියලා in a productive way. මේක wow මේක මොකද්ද දන්නවද? මේක microfiber towel එකක්. කලර් එකත් cute. මේ වගේ තමයි ඇතුළ. මේ චුටි ඩීටේල් එකක් තියෙනවා. cute. කලර් එක ලස්සනයි. මේක මේ මයික්‍රෝෆයිබර් ටවල් එකත් ගොඩක් හොඳයි කියනවා hair එකට. මේ මොකද දැන් අපි යූස් වෙලා ඉන්නේ hair එක නෑවට පස්සේ ටවල් එකේ නිකන් ඔතන්නනේ. හැබැයි ඒ වෙලාවට වෙන මේකේ මයික්‍රෝෆයිබර් ටවල් එකක් යූස් කරන්න කියනවා ඒ hair එක වෙට් එකේ තියනකොට. මොකද මේකෙන් අර hair එක ඩැමේජ් වෙන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා. සහ මේක අතර මේකේ මැටීරියල් එකත් හරිම soft. අපේ අර ටවල් එකේ ටත් වඩා මේක ගොඩක් soft අතරම කිව්වොත්. වලට පේනවත් ඇති. මට මේක නිකන් අර වූල් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් හොඳයි කියනවා hair එකට. ඊළඟට මේක ඇවිල්ලා ක්ලොක් එකක්, ඩිජිටල් ක්ලොක් එකක්. මම අතල පෙන්නන්නම් කොහොමද කියලා. කඩන එක තමයි ප්‍රශ්නේ. අරම කොහොමද කියලා. right. කඩන ඇති කියලා. මේකේ charger එක. මේකේ මෙන්න මෙයාගේ instructions තියෙනවා. මම හිතනවා මේක ඉංග්‍රීසි වලින් ඇති කියලා. චයිනීස් වලින් තමයි තියෙන්නේ මේ පැත්ත නම්. right. ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් ඔයාලට read කරන්න පුළුවන් වෙයි. මේ විදිහට තමයි තියෙන්නේ. ඒක අතරම මෙතන බැටරි එකකුත් අපිට දාන්න ඕනේ මෙතන.
බැටරි එකකුත් දානවා. ඒ වගේ මේකට මට charging cable එකකුත් හම්බුණා. ඉතින් අපි බලමු මේක මොන විදිහෙන්ද මේක වැඩ කරන්නේ කියලා. මම හිතන්නේ දෙවිදිහෙම පුළුවන් ඇති බැටරි එකක් use කරලා. එහෙම නැත්නම් rechargeable විදිහට use කරන්න පුළුවන් ඇති. මේ විදිහට තමයි right. අතන මෙන්න මේ ends එකෙන් තමයි sounds ඇහෙන්නේ. ඒකේ වගේ එකක්. මම මේකත් fix කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. මේක තමයි guys මම order කරපු digital clock එක. මේක දැන් මම මේ charger එක දාලා තියෙන්නේ. මේ තියෙන එකට හම්බුන cable එක. මේක අර pin එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. මම ඔයාලට කොහොමද කියලා මම pin එකක් තමයි තියෙන්නේ. pin එක මෙතනට ගහලා මේ වගේ පොඩි සද්දයක් ඇහෙනවා. තමයි පේන්නේ. ඊළඟට මෙතන up and down එකෙන් පුළුවන් ඔයාලා time එක adjust කරන්න. මම බැටරි නම් දැම්මේ නැහැ. ඊළඟට මම ඕඩර් කරා bamboo hair comb එකක්. මේක කියන්නේ මේ බැම්බු වුඩ්ස් වලින් තමයි මේක මේ හදලා තියෙන්නේ කියලා තමයි ඒකේ මෙන්ෂන් කරලා තිබ්බේ. මේකත් හොඳයි කියනවා. ගොඩක් වෙලාවට අර hair එකේ blood circulation එක හොඳට තියාගන්න. මේකත් මම use කරන්නම්. මම ගොඩක් මේ පාර hair care side එකට තමයි වැඩිපුර මම focus කරේ. මොකද මට ඕනේ මගේ hair එකේ volume එක ටිකක් වැඩි කරගන්න. ඉතින් ඒක හින්දා මම මෙන්න මේකත් order කරා. මම මේකේ review එකක් ගේන්නම් කොහොමද කියලා අපි දැනට ටිකක් use කරලා බලමු. ඕ smooth. හොඳයි ඒක. ඊළඟට බලමු. මේක මේ මොකක්ද? right. මේකත් ඇවිල්ලා exfoliator glove එකක්. මේක අතරම මේක වඩ පුළුවන් මෙන්න මේ විදිහට use කරන්න. Hey, hold up. Oh my god! Even though it's from... Oh my god! One eternity later. අන්න මේ glove එක මෙහෙම දාලා වාට තියෙන්නේ මේකට වාගේ scrub එක body wash එක ඕන දෙයක් මේකට දාලා හොඳට මෙහෙම skin එක exfoliate කරන්න. මේකට හොඳට exfoliate කරනවා කියලා තියෙනවා. ඉතින් මම බලමු මේකත් use කරලා කොහොමද මේකේ result එක කියලා. right. අන්තිමටම මෙන්න මේක ඇවිල්ලා plastic packets වගේක්. මේ තියෙන්නේ මගේ මට මතක නැහැ මේකේ කොච්චරක් පැකට්ස් තියෙනවද කියලා. මම ඒක දාන්නම් කොච්චරද මෙතන තියෙන පැකට්ස් ගන්න කියලා. මෙන්න මේ පැකට් සෙට් එක මම ඕඩර් කරේ. අතරම කිව්වොත් මගේ ජුවලරි ටික ඕගනයිස් කරගන්න. මොකද මට ගොඩාක් ජුවලරි තියෙනවා. ඒක අර දැන් ඒවා මම නිකන් අර ගෙනාපු ගේන වෙලේම ඒ දාලා තියෙන ප්ලාස්ටික් පැකට් එකේ තමයි තාම ඒවා තියෙන්නේ. හැබැයි ඒවා දැන් කාලයක් අපි යූස් කරනකොට ඒ පැකට් එක ගැලවෙනවනේ. ඉතින් මට ඒක එළිය නිකන් දාලා තියන්න බෑ. එතකොට ඒවා ගොඩක් ඉක්මනට ටානිෂ් වෙනවා. ඒක හින්දා මම මෙන්න මගේ පැකට්ස් ඕඩර් කරේ. අපි බලමු මේ පැකට්ස් මම කොහොමද යූස් කරන්නේ කියලා. මම ඒකටත් ඔයාලට vlog එකක් ගේන්නම්. මගේ ජුවලරි බොක්ස් එක අන්බොක්ස් ජුවලරි බොක්ස් එක ඕගනයිස් කරන විදිය ගැන. right. මම හිතනවා right දැන් මගේ පැකට් එක නම් ඉවරයි ඔක්කොම. ඉතින් මේ දේවල් තමයි මම Temu එකෙන් ඕඩර් කරේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද Temu app එක install කරලා ඔයාලටත් ඕඩර් එකක් දාගන්න පුළුවන් විදිය. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි Play Store එකට හරි App Store එකට හරි යන්න. ගිහිල්ලා ඒකේ search bar එකේ type කරන්න Temu කියලා. T
TEMU. මම දැන් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරනවා. ඉතින් මෙන්න මේ වර්ඩ් එක මුලින්ම සර්ච් කරන්න. ඔයාගේ Play Store එකේ හරි App Store එකේ හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තැඹිලි පාටින් මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එකක් එනවා Temu කියලා. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඇප්ලිකේෂන් එක ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඉන්ස්ටෝල් වෙලා ඉවරුනහම මේ වගේ ඕපන් කියලා ඔයාට පෙන්නනවා වගේ ස්ක්‍රීන් එකේ. එතකොට ඕපන් කරලා ඇප්ලිකේෂන් එකට යන්න. ඇප්ලිකේෂන් එකට ගියාම මුලින්ම ඔයාගෙන් මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කීපයක් අහනවා. දැන් ඔයා කන්ටිනියු කරන්න ඕනේ continue with email option එක දීලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ email address එකයි password එකයි ඇතුළත් කරන්න. ඊට පස්සේ terms and conditions වලට agree වෙනවද කියලා ඔයාලා අහනවා. tick box එකක් දෙනවා. එතන ඒ tick box එකත් මතක ඇතුව mark කරන්න. ඒ options තුනම ඔයා හරියට සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පුළුවන් continue දීලා මේ app එක ඇතුළට එන්න. ඇප් එක ඇතුළට ආවට පස්සේ ඔයාගේ ඇප් එකත් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒ කියන්නේ මේකේ එක එක විදිහේ items එයාලා අපිට මුලින්ම ඩිස්ප්ලේ කරනවා. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් Temu ඇප් එකෙන් කොහොමද item එකක් හරියටම search කරන්නේ කියලා. මුලින්ම ඇප් එකේ උඩටම ආවට පස්සේ මෙන්න මේ වගේ search bar එකක් තියෙනවා. මේ search bar එකේ ඔයාට පුළුවන් සර්ච් කරන්න එක ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගාව මොකක් හරි පික්චර් එකක් තියෙනවා නම් ඒ අදාළ item එකේ ඒ පික්චර් එක ඔයාට ඇඩ් කරන්නත් පුළුවන්. මෙන්න මේ කැමරා ඔප්ෂන් එක සිලෙක්ට් කරොත්. මේ ඔප්ෂන් දෙකෙන් ඕන ඔප්ෂන් එකක් ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මම මේ ඔයාලට උදාහරණයකට පෙන්නන්න තමයි මේ සර්ච් කරේ hair accessories for girls කියලා. මේ වගේ අපි ටයිප් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් එයාලගේ තියෙන hair accessories සම්බන්ධ ඔක්කොම දේවල්. දැන් අපි බලමු Temu එකෙන් කොහොමද item එකක් මිලදී ගන්න කියලා. මේ වගේ ඔයා එක item එකක් ඇතුළට ගියාම සමහර items වල එයාලා options ඔයාලට දෙනවා. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මේ වගේ තියෙන options. මෙතනදී ගියාම ඔයාට පුළුවන් ඔයා කැමති option එකක් select කරන්න මේ options වලින්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය ඔයාට මේ QTY box එකෙන් select කරන්න පුළුවන්. ඒකේ මේ තියෙන plus sign එක ඔයාට tap කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණය එතනදී දෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඔයාට මේ පැකට් එකෙන් දෙකක් නම් ඕනේ. ඒ plus sign එක දෙපාරක් tap කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් order එක add to cart කරන්න. එතකොට මේක ඔයාගේ cart එකේ පෙන්නනවා. ඒ වගේම authentic product එකක් හොයාගන්න පුළුවන් විදිහක් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ තමයි ඔයාට ගන්න ඕන product එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ විදිහට චුට්ටක් පල්ලෙහාට එන්න. එතකොට ඔයා මෙන්න මේ section එක දකිනවා ratings and reviews කියලා. මේ reviews customers ලා තමයි දාන්නේ. එයාලට මේ product එක හම්බුනාට පස්සේ එයාලගේ ඇත්තම reviews තමයි එයාලා මෙතන mention කරන්නේ. එතකොට මම මේ පෙන්නපු විදිහට මෙතන මේ customers ලා photos add කරනවා, videos add කරනවා. එතකොට මේ දෙයින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාටත් හම්බෙන පාර්සල් එකේ ඇතුළත් වෙන්නේ මොන විදිහේ අයිටම්ස්ද කියලා. එතකොට මේකත් එක්ක ඔයාට පුළුවන් මර්චන්ට් ඔයාට පෙන්නලා තියෙන මේ පික්චර් එකයි කස්ටමර්ට ලැබුණ පික්චර් එකයි ටැලි කරලා ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට ඇත්තටම ලැබෙන්නේ හරිම ප්‍රොඩක්ට් එකද කියන එක ගැන ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රිවිව්ස් චෙක් කරොත්. ඉතින් මම හිතනවා මේ මාර්ගයෙන් ඔයාට පුළුවන් වෙයි කියලා හරි ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න Temu app එකකින්. සමහර items වල reviews වලට ගියාම මේ විදිහට ඔයාට ඒ අදාළ review එක දාපු country එකත් පෙන්නනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ අපේ ලංකාවෙන් මේ item එක කලින් order කරපු අයගේ reviews. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Temu එකෙන් කොහොමද item එකක් order කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයා කැමති item එක ඇතුළට යන්න. ඇතුළට ගියාම එතන options ඔයාලට select කරන්න තියෙනවා නම් මේ විදිහට ඔයාට ඕන option එක select කරගන්න. ඊට පස්සේ පල්ලෙහා මේ විදිහට තියෙන add to cart කියන බටන් එක ටච් කරන්න. ඒ හැමතිස්සෙම මේ add to cart බටන් එක මේ විදිහට කහ පාටට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ බටන් එක ටච් කරාට පස්සේ ඔයාගේ item එක ඔයාගේ cart එකේ පෙන්නනවා.
ඊට පස්සේ ඔයාගේ කාට් එකෙන් ඔයාට මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට වෙරිෆයි කරගන්න පුළුවන් ඔයාගේ අයිටම් එක ඔයාගේ කාට් එකට ඇඩ් වෙලා තියෙනවා කියලා. සමහර විට ටෙමු එකෙන් මෙන්න මේ වගේ items උත් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙන්න මේ වගේ item එකක් ඔයා order කරොත් ඔයාගේ ගෙදරට එනකම්ම ඔයාට මේ item එකේ color එක මොකක්ද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ item එකේ ඔයාට option එකක් දෙන්නේ නැහැ. ඔයාට කැමති color එකක් select කරගන්න. මේ වගේ අවස්ථාවලත් ඔයාට පුළුවන් මම ඔයාට කලින් කියලා දුන්නා වගේ customer ratings and review section එක check කරලා verify කරගන්න මේක actual product එකක්ද නැද්ද කියලා. ඊළඟට ඔයාගේ Temu එකේ මෙන්න මෙතන පල්ලෙහා කොටසට ගියොත් මේ පල්ලෙහා කොටස තියෙනවා category search කරන්න පුළුවන්. category search කරාම ඔයාට එක විවිධ වර්ගයේ categories හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් අපි හිතමු දැන් ඔයාට ඕන women's clothing කියලා. ඒතර clothing හා සම්බන්ධ හැමදේම මෙතන තියෙනවා. ඒතර මේ වගේ ඔයාට කැමති දේවල් ඔයාට search කරගන්න පුළුවන්. ඊළඟ කතාව මෙන්න මෙතන U එකට ගියාම ඔයාගේ මෙතන පෙන්නනවා your orders. ඊළඟට පෙන්නනවා messages your orders වලට ගියාම දැන් මම මේක දාලා නැතිනම් මට පෙන්නන්නේ නැහැ. හැබැයි මෙතන order කරපු හැම order එකම පෙන්නනවා. ඊළඟට messages වලට ගියාම අපිට promotions තියෙනවා නම් promotions අපිට ගන්න පුළුවන් මේ විදිහට. වගේම orders and shipping වලට ගියාම ඔයාගේ order එක සහ shipping ඒ details උත් පෙන්නනවා. මේ වගේ අපිට ගන්න පුළුවන් ප්‍රමෝෂන්ස් තියෙනවා නම්. දැන් මම ඔයාලට පෙන්වන්නම් කොහොමද Temu එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරගන්න කියලා. ඉතින් ඒකට මම මේ විදිහට items කීපයක් මගේ කාර්ට් එකට ඇඩ් කරගන්නවා. මෙතන මම ඔයාලට පෙන්නුවේ ඔයාලා ප්‍රොමෝෂන් එකකින් ඔයාලගේ items order කරනවා නම් කොහොමද ඒ items order කරගන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මේක ප්‍රොමෝෂන් එකක් හින්දා Temu එකෙන් මට යම්කිසි limit එකක් දුන්නා. ඉතින් ඒ limit එකට හරියන විදිහට තමයි මම ඒ items ටික cart එකට add කරේ. items ටික add කරගත්තට පස්සේ ඔයාට පුළුවන් continue to check out කියන button එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට ඔයාගේ location details fill කරන්න වෙනවා. මෙතනදී ඔයාගේ ගෙදර address එක, ඔයාගේ country එක, ඔයාගේ telephone numbers, ඒ වගේම ඔයාගේ email මේ හැමදේම ඔයාට fill කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ payment එක කරන්න ඔයාගේ card details add කරන්න. මේ තියෙන්නේ මගේ order එක. දැන් මට payment method වලට ගිහිල්ලා card details add කරන්න වෙනවා. මෙතන මේ card කියලා තියෙන තැනින්. card details ටික add කරලා ඊට පස්සේ continue tab කරන්න. මෙතනින් ඔයාගේ total order එකේ ඔක්කොම details ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේන විදිහට ඔයාගේ මේ order එකේ delivery free. මොකද Temu එකේ ඔක්කොම orders වල delivery free. ඔක්කොම details verify කරගත්තට පස්සේ මෙතනින් submit to order tab කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ Temu එකෙන් ඔයා orders දානකොට රුපියල් 9000කට වඩා වැඩි නම් ඔයාගේ order value එක ඔයාට සිද්ධ වෙනවා ඒ order එක orders දෙකක් විදිහට order කරන්න. මොකද එයාලා අපිට දෙන maximum value එක වෙන්නේ රුපියල් 9000යි. ඉතින් රුපියල් 9000කට වඩා වැඩි නම් ඔයාගේ order එක ඔයාට ඒ order එක orders දෙකකට විදිහට order කරන්න වෙනවා. මෙච්චරලා මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි ආයෙත් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye everyone.